Responsibility මොගලන්ට අත සාධනය පිළිගන්න මගේ ගේම් ප්ලේ වීඩියෝ එකට අද තරම් අයට තියෙන ඉන්ට්‍රොස් මම නැත බස් අද එහෙනම් අපි ප්ලේ කරලා බලමු මොනවා වගේද කියලා සත්‍ය චුට්ටක් අඩු කරමු ආයෙත් නැත්තම් මගේ සත්‍ය එන්නේ තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට ඉතින් මේක කරන් තියෙන්නේ යන්න තමයි කොහේ හරි තැන් වලට යන්න මේකේ ඕන ෂෝට් ෆිල්ම් එකක් කරමුනේ ඔයාලා කමෙන්ට් එකක් කරන් යන්න මොනවා වගේ ෆිල්ම් එකක්ද කරන්න ඕනේ කියලා ඩ්‍රොයිං සිමුලේටර් වලට කැමති නම් කියන්න මම දිගටම දාන්න ක්‍රාෆ්ට්මෑන් උත් ගේන්න බැරි වුණා ඒක පොඩි අක්කර තැබ්බයක් වුණා ඒකේ තාම ගේම් එක ගේන්න බැරි වුණා ඉතින් මම මේ තියෙන ගේම් ඉතින් පාස්කේද ගේම් එක නෙමෙයි ඉතින් මචං මේ තියෙන ගේම් එක මේ අප්ඩේට් එක මම හෝන් ටික වෙනස් කරා හෝන් ටික විතර වෙනස් කරේ අනිත් ඒ ඔක්කොම ආපු විදිහටම තියෙන මේ බස් එකේ අපිට පුළුවන් මෙතන මේ කොනේ මෙතන ඉතලේ තිබුණ මේ ඒක ඔබට පුළුවන් අපිට මේ බස් එකේ අඩුපාඩු හදා මේකෙන් තමයි ලයිට් දාන්නේ මෙන්න මේ ඔෆ් කරලා ඕන් මෙන්න මේ කාර් එකක් වගේ අයිකන් එකක් තියෙන්නේ ඒකේ බුවාම අපිව ආයෙ රීස්ටාර්ට් කරනවා ඊට පස්සේ අපිට පුළුවන් ඔන්න පොට්ටක් ඉන්න අහම් ෆොටෝ එක වදින එකක් ගමු නෑ ඕනේ ඊට පස්සේ මේ වයිපරේ දාන්න පුළුවන් ඕෆ් කරා ඒක අපිට පේන්නේ ඉස්සරහා වීදුරුවෙන් විතරයි පේන්නේ ඊට පස්සේ මේ පැත්තෙන් පුළුවන් මේ හෝන් ටිකත් එක වෙන්නේ දොර අරින්න පුළුවන් ඒක වහම හරි ඊට පස්සේ මේ පැත්තේ මේ ඩ්‍රයින් මේ මම තාට්ටු කරනවා මෙන්න මේක ඒකෙන් පුළුවන් හරි එතන දොර ඇරෙන්න මෙන්න මේ පැත්තේ හරි වහගමු ඊට පස්සේ තව මේ ඇතුල් ලයිට් තියෙන රෝස පාට ඒව දැම්මාම පොඩි අමුතු දෙයක් ඉන්න බෙන්නේ ඔන්නම රෝස් පාට ඊට පස්සේ දැන් මේ පැත්තේ හෙඩ් ලයිට් එක දැම්මාම අරක පෙන්නන්නේ නැහැ දැක්කේ අර ඇතුලෙන් පෙන්නන්න ලාවට මේ ඇතුලෙන් පෙන්නන්නේ හෙඩ් ලයිට් ඕෆ් කරාම ආයි අරක පෙන්නනවා අපි දැන් මේක දාන්න නැතුව හෙඩ් ලයිට් දාලා මේක දැම්මාම තව එළිය වෙනවා ඔබ වැහුවහම අර දැක්කනේ එළියක් එනවා මේ පැත්ත බලන්න මේ දැක්කනේ එළිය හරි ඔහොම දාන්නේ ඊට පස්සේ මේක මේ දොරේ විදුරු අරින්නේ මෙන්න මේක ඔහොම ඇරිලා ඊට පස්සේ බස් වල තියෙනවනේ නැත්නම් දන්නේ අර ට්‍රිප් එකක් ගියාම අරගෙන නටන්නේ අවුට්ඩෝ අන්න එහෙම කරුවොත් තියෙන මේ ඉස්සර අර මේ මෙතන ටර්බෝ සවුන්ඩ් එකක් දාන්න පුළුවන් ඉස්සර මෙතන වෙනස් කරන්නත් පුළුවන් දැන් බෑ මොකක්ද දන්නේ හේතුව හරි ඒ පැත්තේ ටික හරි ඊට පස්සේ මෙතන තියෙන්නේ පේන්නේ නැති එක පේන්නේ නැතුව අපිට ලස්සන ආප්පු ගන්න බෑනේ ඒකේ කරන්නේ මොකක් හරි කරන එක දන්නේ දන්නවනම් බලන්න කමෙන්ට් එකක් දාන්න ඊට පස්සේ මෙතන කැමරාවෙන් කරන්නේ අපි කැමරාවෙන් කරන්නේ මොකක්ද පැති පෙන්නේ බස් එකේ පැති ඉස්සරහා පිටිපස්ස ඊට පස්සේ මේ පැත්තේ ගෙවුවාම රීස්ටාර්ට් කරන්න පුළුවන් මෙනු කරන්න පුළුවන් මම ක්ලෝස් කරනවා ඊට පස්සේ මෙතන හෙඩ් ලයිට් ගන්න පුළුවන් හෙඩ් ලයිට් පාර මේක එක දිගට ගහන්න එපා එතකොට මේ වෙලේ 아무තු බග් එකක් එන ඊට පස්සේ මෙතන පුළුවන් සිග්නල් ලයිට් දාන්න මේ පැත්තට පුළුවන් මේ පැත්තට පුළුවන් දෙකම පුළුවන් මෙතන මේ තියෙන්නේ අතුරු මේක ඔබන්න යන්නේ නැහැ මේ තියෙන්නේ හෑම් බ්‍රේක් එක මේ තියෙන්නේ බ්‍රේක් එක
මේ තියෙන්නේ හෝන් ටික. මේ තියෙන්නේ ඇක්සලරේටරේ. මේ තියෙන්නේ බ්‍රේක් එක. මේ තියෙන්නේ සුක්කානම. හරි එහෙනම් පොඩි වටයක් දාලා බලමු. ඔයාලා දන්න ෂෝට් ෆිල්ම් තියෙනවා නම් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් කරන්න. දන්නව නම් නෙමෙයි හදපු එක. ඩ්‍රොයින් සිමියුලේටර් එකට ගැලපෙන්න ඕන. මම මේ කමෙන්ට් එක කරවන්න. ඉස්සර මටත් අයිඩියා එකක් තියෙනවා මේක ගැන කරන්න. කැමති නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. කැමති නැත්නම් එපා. ඔයාලා මේ මගේ කලින් වීඩියෝස් බැලුවනේ. මට දැන් මගේ channel එකේ subscribe 197ක් ඉන්නේ. ඉතින් subscribe 300ක් ගන්න තමයි මගේ target එක. 300. 200ට ළඟයිනේ 200 ඕනේ. මට ඕන 300ක් කොහොමද ගන්න. අනේ subscribe 300ට please මගේ channel එක subscribe කරන්න. මං හරියට කියනවද දන්නේ? subscribe ඇති. subscribe subscribe නේ හරි. ඒක slow එකේ කියන්න ගියාම වැරදිනවා. subscribe හරි. ඉතින් මගේ වීඩියෝ එකට ඔයා බලන්නේ තාම බලන්නේ like නොකරද? එහෙම කරන්න එපා. වීඩියෝ එකට like පාරක් දාන්න යන්න. ඊට පස්සේ කමෙන්ට් එකක් දාන්න යන්න. එයා පාරකුත් දාන්න යන්න. ඊට පස්සේ තාම නැති. තාම ඔය තීන දේවල් කරනවා නම් කරන්න. තා තියෙන මොනවා හරි ඇති. තාම නැති. එයා කරන්න කමෙන්ට් කරන්න subscribe කරන්න ඊට පැත්තේ තියෙන ඕල් බටන් එකත් ඔබාගෙන යන්න. ඊට පස්සේ මං නොටිෆිකේෂන් එකක් විදිහට මගේ වීඩියෝස් ඔයගලන්ට බලන්න පුළුවන්. කොහොමද කියන්නේ? මාරු හැටි. අපි මේ සිරිපාදේට යන්නද? පොඩ්ඩක් ඉන්නකෝ. මේක හිමීට යන්නේ නෑ. ඉස්සර මොඩ් එක දාන්න. මම මේකේ පරණ එකක් ගේන්න. ඩ්‍රොයින් සිමියුලේටර් 2.3 දන්නවා ඇති කට්ටිය. දන්නෙත් නැතුව ඇත. නෑ දන්නේ නැති අය නේ. දන්න අය ඉන්න මේ රෝස් පාට එක නිවන්න ඕන. නැත්තම් පේන්නේ කොහොම හරි. ඒක නෝන මං ඔයගලන්ට ඒකේ ලින්ක් එක දාන්නම් මේකේ නෙමෙයි. ඒක දාන්නේ වෙන ගේම් ප්ලේ එක. ඒක දාන්නේ අර 2.3 ඩ්‍රොයින් සිමියුලේටර්. ඒ ගේම් ප්ලේ එකේ දාන්න. තාම report කරේවත් නෑ. report කරන් තියා ගත්තේවත් නෑ ගේම් එක. මං YouTube එකේ search කරලා බැලුවා. 2.3 download කරන විදිය. 2.3 තාතරලු. හැබැයි මේ වගේ හදන්න නෑ. සුක්කානම ගැරකෙන්නේ නෑ හලු. හැබැයි මේ සුක්කානම නම් ඇත්තටම මේ ඩිෆෝල්ට් එන එක නෙමෙයි තියෙන්නේ. වෙන එකක්. මම සුක්කානමත් වෙනස් කරා. මේ සුක්කානම කැත. මම වෙන වීඩියෝ එකක් කරන්න හිටියේ ෂෝට් ෆිල්ම් එකක්. වැඩක් නැති කියලා හිතුවා. ගොන් වැඩනේ වැඩක් නෑ. ඒක හින්දා මම ඕගොල්ලන්ගෙන්ම අහලා දැනගන්න තමයි යන්නේ. නැත්නම් මන් දන්නේ නෑ. මම එකපාර වීඩියෝ දාලා ඔයාලා පුදුම වෙයි. කොහොමද කරන්නේ? පුදුම වේවි මේ මොනවද අප්ප මේ දාන්නේ? ඒකෙන් මං කිව්වේ ෂෝට් ෆිල්ම් එකක් හදලා කරා. හැබැයි ඩ්‍රොයින් සිමියුලේටර් එක ගැන ඩ්‍රොයින් සිමියුලේටර් එකට ගැලපෙන්න ඕනේ ඒක. මම එතකොට කරන්න බලමු මට වෙලාවක් තිබ්බ ෂෝට් ෆිල්ම් එකක් කරේ. වෙලාව නම් තියෙනවා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. මං ආයෙත් කියනවා. ඔයගොල්ලන්ට එපා වෙලා subscribe කරන්න. වෙන මොකක් හරි කතා කරමුද? වෙන මොකක් හරි කතා කරමු. පොඩ්ඩෙන් සීරිපාදේට ළඟා වෙනවා. මේ සීරිපාදේ යන්නේ. මම මේක කලින් ගැහුවා. ගැහුවා. ඔයාලා මගේ හොර ගේම් බලන්න කැමතිද නැත්නම් නිකන් ඒක? නැත්නම් GTA San Andreas?
කලින් කමෙන්ට් එකක් දාන්නේ. අර එන්නෙම නැවතුනම නිකන් අමුතු එහෙම සාක්කියක්. මම සැන් ඇන්ඩ්‍රියාස් වලටත් කැමතියි. මං කැමති එක නෙමෙයිනේ ඕගොල්ලෝ කැමති එකනේ පැය එකේ සිග්නල් ලයිට් එකක් දාන්න ඕනේ ගැම්. අර තියෙන්නේ මචං තැන. අපි බලමු මිනිස්සු කීයක් ඉන්නවද කියලා. පාරෙන් යන්න ඕනේ කියලා නේ කියන්නේ නැහැ කැලිම දා. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔව්. හරි. ඒක හරි. ඉතින් මචං මේ තව කීයක් දේවල් තියෙනවද? මෙතන ඕගොල්ලන්ට පේනවද PC මොබයිල් කියලා එකක් තියෙනවා. මේක ඕගොල්ලෝ PC එකේ ගහනවා නම් මේක දෙන්න පුළුවන්. මම ඒ වුණාට ගහන්නේ ෆෝන් එකේනේ. ෆෝන් එකේ දාන්න. ඊට පස්සේ මෙතනින් පුළුවන් එක්සිට් වෙන්න. ඊට පස්සේ මේගොල්ලන්ගේ channel එකක් තියෙනවා subscribe කරන්න පුළුවන්. ඒකෙන් කෙලින්ම යන්න YouTube එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ channel එක හරි වෙන channel එකක් හරි ඕන මම දන්නේ. ඊට පස්සේ like තියෙනවා. like කරන්න පුළුවන් මේ වීඩියෝ එකට. ඊට පස්සේ මෙතන තියෙන setting වල graphics වල මං දාලා තියෙන්නේ මම නෙමෙයි මේ ගේම් එකෙන් මෙන්නේ. අල්ට්‍රාත් ඇවිල්ලානේ අල්ට්‍රා දාන්න. ඊට පස්සේ road drift ෆෝන් එකේ තියෙන. ඊට පස්සේ මෙතන control ටික තියෙනවා. right left ඔක්කොම තියෙනවා. විශ්වල අපිට මේ වෙදේ තමයි මෙතන වෙනස් කරගන්න පුළුවන්. මම නෙමෙයි දාලා තියෙන්නේ ගේම් එකකින් එන්නේ ඩේ. අපිට ඕන එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් යන්නේ ගෑරේජ් එකට. ගෑරේජ් එකට යන්න. මම පස්සේ මේ වගේ මේට චුට්ටක් ඉවසලා ඉන්න. හරිද? හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ ප්ලේ. මෙතන දැන් මට 400ක් හම්බුණා. 12400ක් නිකන් සල්ලි නෙමෙයි. ඊට පස්සේ මෙතන තියෙන ඩ්‍රොයින් සිමුලේටර්. මේ තියෙන එකේ ෆොටෝ එක. එහෙනම් මචං අදට ගිහින් එන්න වෙලාවත් හරි වගේ. එනේ ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඊට පස්සේ කමෙන්ට් පාරක් දාන්න. ෂෙයා කරන්න. ඊට පස්සේ සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න. ඊට පස්සේ ඒ පැත්තේ තියෙන ඕල් බටන් එකටත් නෑ ඕල් බටන් එක ඔබාගෙන. ඊට පස්සේ ඕල් බටන් එකේ බුයම් පාර. ඔයගොල්ලන්ට මන් දාන වීඩියෝස් නොටිෆිකේෂන් එකක් විදියට පේන්නනවා. අනිවාර්යෙන් පේනවා. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා එනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.